අයිබෝවන් අපි අද කතා කරන්නේ ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් වාක්‍යයක උත්තේ විදිහට යෙදුනහම ආඛ්‍යාතය යොදන්නේ කොහොමද කියලා. එතකොට ප්‍රාණවාචී කියලා කියන්නේ ප්‍රණතිය. ඒකවචනයි කියලා කියන්නේ ඒකවචනයි කියන්නේ එක් දෙයක් එක්කෙනෙක්. එතකොට අපි ඒකට කියනවා ප්‍රාණවාචී ඒකවචන කියලා. උදාහරණ විදිහට පූසා ගන්න පුළුවන්, බල්ලා, කුරුල්ලා, අම්මා මේ විදිහට ගන්න පුළුවන්. එතකොට අපි බලමු ඉස්සෙල්ලම ප්‍රාණවාචී ඒකවචන නාමපදයක්. අපි ගමු කුරුල්ලා කියන කුරුල්ලා. අපි වාක්‍යයක් ලියමු. කුරුල්ලා අහසේ පියාඹයි. ඔන්න ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් වාක්‍යයක උක්තේ විදිහට යෙදලා තියෙනවා. එතකොට අපි උක්ත පදේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඉපෑ නේද? මේක තමයි කුරුල්ලා කියලා කියන්නේ උක්තය. එහෙම නැත්නම් අපි මේකට කියනවා කර්තෘ පදය කියලාත් කියනවා. අහසේ කියලා කියන්නේ කර්ම පියාඹයි කියලා කියන්නේ ආඛ්‍යාතය. එහෙම නැත්නම් අපි මේකටම කියනවා ක්‍රියාපදය කියලා. එතකොට මේකේ කර්තෘපදයේ උක්තයි ඒ වගේම තමයි වාක්‍යයක් ගත්තොත් සරල වාක්‍යයක කර්ම පදය අපි තියන්නේ අනුත්තේ. කර්ම පදය අනුත්තයි. හරි. ඊගාවට දැන් කුරුල්ලා කියලා කියන්නේ ප්‍රාණවාචී කිව්වා අපි. ඒක වචන. ඒක වචනයිනේ. ඒක වචන. ප්‍රාණවාචී කියලා කියන්නේ පණ තියෙනවා. ඒ වගේම තමයි මේක ඒක වචනයි. ප්‍රාණවාචී. තව මොකද්ද? පුරුෂ ලිංග. ඔය ටික ඔක්කොම බලන්න පුළුවන් අපිට නාමපදයක් දිහා බැලුවම ওই ටික හොයාගන්න පුළුවන් වෙන්න ඕන. පුරුෂ ලිංගයි කියලා කියන්නේ පිරිමි කියන අදහස. එතකොට දැන් මේ ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් වාක්‍යයක උක්තේ විදිහට යෙදුනහම අපි මොකද කරන්න ඕනේ? වාක්‍යාන්තය ඒක වචනයෙන් තියන්න ඕන. පියාඹයි කියන ඔන්න අපි ආඛ්‍යාතය එහෙම නැත්නම් ක්‍රියාපදය අපි තියලා තියෙනවා පියාඹයි කියලා ඒක වචනයේ. පියාඹයි කියලා තියලා තියෙනවා. මොකේද තියලා තියෙන්නේ? ඒක වචන. දැන් මේකේ කාලය මොකක්ද? කුරුල්ලා අහසේ පියාඹයි කියලා කිව්වහම මේක අයිති වෙන්නේ වර්තමාන කාලේ. වර්තමාන කාලය. අපිට පුළුවන් මේ වාක්‍ය අතීත කාලයට හරවන්න. කොහොමද අපි අතීත කාලයට හැරෙව්වොත් වෙන්නේ? මේ වර්තමාන කාල වාක්‍යයක් ඔක අතීත කාලයට හරවනවා. කුරුල්ලා අහසේ
පියෑඹු වේය. ඇයි මේය කියලා ලිව්වේ? කුරුල්ලා කියලා කියන්නේ පුරුෂ ලිංග නිසා. ඔන්න අතීත කාලය. කුරුල්ලා පුරුෂ ලිංග නිසා තමයි අපි පියෑඹුවේය කියලා අතීත කාලයෙන් ලිව්වේ. එතකොට මේ ක්‍රියාපදය පුරුෂ ලිංග අතීත කාල ක්‍රියාපදයක්. තව ක්‍රියාපද ගත්තොත් ගියේය, ආවේය, කෑවේය, කළේය, නැටුවේය මේ විදිහට ගන්න පුළුවන්. අපි බලමු දැන් එහෙනම් දැන් අපි කතා කරේ මේ පුරුෂ ලිංග එක වචන නාම පදයක්නේ. අපි බලමු දැන් ස්ත්‍රී ලිංග එක වචන නාම පදයක් කොහොමද වෙන්නේ කියලා. අපි මේකේ ඕන එක විතරක් අයින් කරලා බලමු. ස්ත්‍රී ලිංග ඒක වචන නාම පදයක් අපයි කියලා ලියරෙමුනේ. අපි කුරුල්ලා ගත්ත නිසා ස්ත්‍රී ලිංග වෙනවා. කුරුල්ලාගේ ස්ත්‍රී ලිංග පදේ තමයි මොකද්ද? කිරිලි. කිරිලි. මොකද වෙන්නේ? ඒක වචනයි මේක. මේක ඒක වචනයි. මේක තමයි මේ වාක්‍යයේ උක්තය. එහෙම නැත්නම් අපි කිව්වා කර්තෘපදය කියලා. ඊට පස්සේ මොකද්ද? ස්ත්‍රී ලිංගයි. දැන් අපි අද මේක කතා කරන්නේ ස්ත්‍රී ලිංග පදය. මේක ස්ත්‍රී ලිංගයි. ඔන්න ස්ත්‍රී ලිංග වර්තමාන කාල ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. ඒක වචන නිසා කිරිල්ලි අහසේ පියාඹයි කියලා ඒක වචනයෙන්ම තිබ්බා. ඔන්න හැබැයි අපි මේක අතීත කාලයට ගෙනියන. මොකද වෙන්නේ? කිරිල්ලි අහසේ පුරුෂ ලිංගයේදී අපි ලිව්වා පියෑඹුවේය කියලා. දැන් ස්ත්‍රී ලිංගයේදී ලියනවා පියෑඹු වාය. ඔන්න අතීත කාල වාක්‍ය. එතකොට පියෑඹු ආය කියලා කියන්නේ මෙතන ස්ත්‍රී ලිංග ඒක වචන. පියෑඹු වාය කියලා කියන්නේ අතීත කාල ස්ත්‍රී ලිංග ක්‍රියාපද. අපිට පුළුවන් නැටුවාය, ගැයුවාය, දිව්වාය. අපි මේ විදිහට තමයි ස්ත්‍රී ලිංග නම් ක්‍රියාපදයේ තියෙන්නේ. හොඳයි එහෙනම් ওই ටික හොඳට අධ්‍යයනය කරලා මතක තියාගන්න. ආයිබෝවන්.